බොහෝ කලකට කලින් උස් කඳු, දිගු වනාන්තර, පැහැදිලි ගංගා සහ හරිත කෙත්වලින් වටවුණු ලස්සන රාජධානියක් තිබුණා. ඒ රාජධානිය හරිම සංසුන් සතුටින් පිරි රාජධානියක්. මිනිස්සු බය නැතුව එකිනෙකාට උදව් කරගෙන ජීවත් වුණා. ඒ හැම දෙයක්ටම ප්‍රධාන හේතුව වුණේ එය පාලනය කළ කරුණාවන්ත රජතුමා. රජතුමාට ලොකු බලයක් තිබුණත් ඔහු කිසිදා බලය ගැන අහංකාර වෙලා නැහැ. ඔහු හැමදාම කියන එකක් තිබුණා. රජෙක් කියන්නේ සිංහාසනයේ ඉඳගෙන නියෝග දෙන කෙනෙක් නෙමෙයි. රජෙක් කියන්නේ ජනතාවගේ දුක සැප දැනගන්නා කෙනෙක්. රජතුමාගේ රාජ්‍යරුවේ වනාන්තරයක් අසල හරිම ලස්සන කුඩා ගමක් තිබුණා. ඒ ගමට කියන්නේ හිරුසරණි ගම කියලා. ඒ ගමේ ජීවත් වුණේ ගොවිතැන කරගෙන සරල ජීවිතයක් ගත කරපු මිනිස්සු. හිරුසරණි ගමේ ගමරාල්ල 3 දෙනෙක් හිටියා. ඔවුන් 3 දෙනා එකම ගමේ හිටියත් හිතේ ගතිය, හැසිරීම එකිනෙකට ගොඩාක් වෙනස්. පළවෙනි ගමරාලාගේ නම සිරිසේන ගමරාලා. ඔහු හරිම හොඳ හිතක් තියෙන කෙනෙක්. කවුරු හරි අසනීපි වුණාම මුලින්ම බෙහෙත් ගෙන එන්නේ ඔහු. කවුරු හරි බඩගිනි වුණාම Tamanගේ කෑමත් බෙදාගන්නේ ඔහු. දෙවන ගමරාලා කුසුම්දාස ගමරාලා. ඔහු ටිකක් කපටි. මට ලාභයක් තියනවාද කියලා හිතලා තමයි වැඩ කරන්නේ. ඒත් ඔහු නපුරුම කෙනෙක් නෙවෙයි. අවස්ථාව ආවොත් Tamanගේ වාසියට හැරව ගන්නා දන්නා කෙනෙක්. තුන්වන ගමරාලා පියතිස්ස ගමරාලා. ඔහු හිත හොඳයි. ඒත් හරිම බයගුළුයි. රාත්‍රියට සුළු සද්දයක් ඇහුණත් ඔහුගේ හිත ගැස්සෙනවා. හිරුසරණි ගම සාමාන්‍ය දවස්වල හරිම සතුටින් පිරි ගමක්. උදේට කුකුලෝ හඳනවා, ගමරාල්ලා කෙත්වල වැඩ කරනවා, ළමයි ගස් යට සෙල්ලම් කරනවා. හැවසට ගමේ හැමෝම එකතු වෙලා කතා බහ කරනවා. ඒ සංසුන් ජීවිතය එක රැයකින් වෙනස් වුණා. එක අඳුරු රාත්‍රියක ගමේ අසල වනාන්තරයෙන් අමුතු සද්දය ඇහුණා. ගස් කැළඹෙනවා. පත්තර කොළ සද්දෙන් කම්පණය වෙනවා. ඊළඟ මොහොතේ වනාන්තරයෙන් විශාල සෙවණැල්ලක් ගම දෙසට ගමන් කළා. එයට ලොකු ඇස් දෙකක් තිබුණා. රතු පාට මුහුණක්, දිග දත් ටිකක්. යකයි, යකා ආවා කියලා කෙනෙක් කෑ ගහපු මොහොතෙන්ම ගම පුරාම බය පැතිරුණා. දරුවෝ අම්මලා ළඟට දුවලා ගියා. ගවයෝ බය වෙලා හඳනවා. මිනිස්සු දොරවල් වහගෙන සැගවුණා. පියතිස්ස ගමරාලා ගස් පිටුපස්සේ සැගවුණා. කුසුම්දාස ගමරාලා ගෙදර දොර අගුළු දාලා ඇතුළට ගියා. ඒත් සිරිසේන ගමරාලා යකා දිහා හොඳින් බැලුවා. ඔහු දැක්කේ යකා කවුරුටවත් හානියක් කරන්නේ නැහැ කියන එක. යකා ගමේ අසල ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ ඔහු නැවත වනාන්තරයට ගියා. ඊළඟ දවස් කීපයම යකා රාත්‍රියට ගම ළඟට එන්න පටන් ගත්තා. හැබැයි කිසිම දවසක් ඔහු ගෙයක් බිඳලා නැහැ. ගවයෙක් අරගෙන ගිහිල්ලා නැහැ. මිනිස්සුන්ට පහර දීලා නැහැ. ඒත් ඔහුගේ පෙනුමම ගමේ අයට බය වෙන්න හේතු වුණා. අපිට මේ ගමින් යන්න වෙයි කියලා කෙනෙක් කිව්වා. රජතුමාට කියන්න ඕනේ කියලා තවත් කෙනෙක් කිව්වා. අන්තිමේ මේ කතාව රජතුමාගේ කන්වලටත් ගියා. රජතුමා හිතුවා මමම ගිහිල්ලා බලන්න ඕනේ. අහලා විතරක් තීරණය කරන්න හොඳ නැහැ. ඔහු තම ඔටුන අහුරලා රාජ ඇඳුම් ඉවත් කරලා සරල ගමේ මිනිහෙක් වගේ ඇඳගෙන රහසේම හිරුසරණි ගමට ගියා. රජතුමා ගමට ආවම දැක්කේ බයෙන් ජීවත් වෙන මිනිස්සු. රාත්‍රියට ලාම්පු දල්වලා දොරවල් වහගෙන ඉන්න ගම. සිරිසේන ගමරාලා රජතුමාට වතුර දුන්නා. කෑම දුන්නා. ආදරයෙන් කතා කළා. මහත්තයෝ, වනාන්තරේ යකෙක් ඉන්නවා. අපිට බයයි කියලා සිරිසේන ගමරාලා කිව්වා. ඒත් මට හිතෙන්නේ ඒ යකා නරක වෙන්නම ඉන්න කෙනෙක් නෙවෙයි කියලා ඔහු තවත් කිව්වා. ඒ රාත්‍රියේ නැවතත් වනාන්තරයෙන් යකා පෙනුණා. මේ වතාවේ සිරිසේන ගමරාලා බය නොවි ඉදිරියට ගියා. "ඔයා කවුද? ඇයි මෙහෙට එන්නේ?" ඔහු ශාන්ත හඬකින් ඇහුවා. යකා පුදුම වෙලා නතර වුණා. කවුරුවත් මෙච්චර සංසුන්ව Tamanට කතා කරපු එක ඔහුට පළවෙනි වතාව. ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා යකා කතා කළා. "මට නපුරු වෙන්න ඕන නෑ. මම තනිකමෙන්. මට කවුරුවත් නෑ. මම මෙහෙම ඉන්නේ මිනිස්සු මාව බය වෙලා දුවන නිසා. මට කතා කරන්න, hina වෙන්න කවුරුවත් නෑ. ඒ නිසා මම ගම ළඟට එනවා. මට මිනිස්සු බරන්න කැමතියි." එතකොට රජතුමා ඉදිරියට ආවා. ඔහු තම ඔටුන්න හිසට දාගෙන කිව්වා,
මම මේ රාජ්ජුරුවේ රජතුමා. හැමෝම පුදුම වෙලා බිම වැඳුණා. යකාත් හිස නමාගෙන හිටියා. රජතුමා සංසුන්ව කතා කළා. බය කියන්නේ ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි. කරුණාවෙන් කතා කළොත් හිතවත්කම උපදිනවා. රජතුමා යකාට අවස්ථාවක් දුන්නා. වනාන්තරයේම ජීවත් වෙලා ගමට හානියක් නොකර රාත්‍රියට ගම ආරක්ෂා කරන්න. ඒ දවසෙන් පස්සේ යකා ගමේ රකින්නා වුණා. කවුරුත් ගමට කරදර කරන්න ආවොත් ඔහු ඉදිරියට එලා නවත්තුවා. දවස් ගත වුණා. ගම නැවත සතුටින් පිරුණා. දරුවෝ බය නැතුව සෙල්ලම් කළා. ගමරාලලා සිනාසෙමින් ජීවත් වුණා. කුසුම්දාස ගමරාලටත් හොඳ හිතක් එන්න පටන් ගත්තා. පියතිස්ස ගමරාලගේ බයත් අඩු වුණා. රජතුමා සිරිසේන ගමරාලට සම්මානයක් දීලා කිව්වා, හොඳ හිතක් තිබ්බොත් බය හිතෙන දේවල්වත් මිතුරන් බවට පත් කරන්න පුළුවන්. යකාට ජීවිතේ පළමු වරට සත්‍ය සතුට දැනුණා. කතාව ගැන ඔයාලගේ අදහසත් අපිට කියන්න. අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ තවත් ලස්සන කතාවකින් ආයෙ හම්බෙමු. සුබ දවසක් ඔයාලට.